උදෑසන ආලෝකය මම දැන් පල්හර වගේ ඇවිදින්නේ නැහැ. පූජ්‍යකෙන් තෝරා ගැනීම පිළිබඳ අපගේ අධ්‍යයනය ඉදිරියට ගෙන යද්දී අපි දැනටමත් අන්ධභාවය පිළිබඳ නීතිය දැස බල ඇත්තෙමු. අද අපි කෙරවීම පිළිබඳ කරුණේ වෙත යොමු වීමි. ලෝ කතාව වෙසෙක් දෙහොත් අපට සීපත් කරන්නේ කර වූ මානසිකට පූජ්‍යසෙන් සේවයට සහභාගී විය නොහැකි බවයි. මෙම සේම කිරීම පූජ්‍යකයාගේ වටිනාකම හා ශුද්ධකම පිළිබඳව නව අභය භූමියේ පරයාගික අවශ්‍යත සහ පූජ්‍යක තන්ත්‍රයේ මගින් නිරූපණය කිරීමට අදහස් කළ දිව්‍යන් වහන්සේගේ පරිපූර්ණත්වයේ ශක්තිය පිළිබඳව විය. ඊශ්වරීය පෙරණ කිරීමයි මේ පෞද්ගලික වටිනාකම පිළිබඳ විනිශ්චයක් නොවේ පරයාගික ආරක්ෂාවක්. පූජ්‍යකයෙකුගේ රාජකාරී සඳහා ශක්තිය සම්බරත්වයේ සහ ස්ථාවර පද තිබීම අවශ්‍ය විය. කෙර වූ පූජ්‍යකයෙකු ඔහු තවමත් ශුද්ධ පවුල කොටසක් වුවද ශුද්ධ සේවය කිරීමට උත්සාහ කළොත් බරපතල අවදානම් වලට මුහුණ දෙනු ඇති. පූජ්‍යකයට බොහෝ විට පූජාවලි වලින් ලස්සන සුළු ගල මත ඇවිදීමින් පොත්තල පූජ්‍යසනයට නැඹුරු වූ බවින් දිග නැගීමට සිදු විය. අස්ථාවර පදු නිසා භයානක වැටීම පිලිස්සුම් හා පූජාල සහ මදේ අභය භූමියේ බිම වගරීමට ඉඩ තිබුණි. පූජ්‍යසනය වෙත නිරන්තරයෙන් ගන්න සහ තොපේ පැවති අතර ගෙන අඟුරුල් දෙවන මදේ සහ සොඳ දම වූවත් ගන්දුල අසලදී හැසිරුවන් ලද. ඉක්මනින් චලනය වීමට හෝ හොඳින් සම්බරත්වයේ පවත්වා ගැනීමට නොහැකි පූජ්‍යකයෙකුට දමු භෝජන හා භෝජන බීම හෙළ තුවාල වීමේ අවදානමක් ඇති වී. කාර්යයෙන් බොහොමයක් සඳහා බොරු එස්වීම අවශ්‍ය වේ. සතුන්ගේ කොටස් අතර භෝජන දානේ පූජා හා ගන්න සඳහා දොර රැගෙන යාම. අඩු චලන හැකියාව නිසා මෙම කාර්යය අනාරක්ෂිත වීමට ඉඩ තිබුණේ ඒ පූජ්‍යකයට මෙන්ම පූජ්‍යව ශුද්ධකමටද හානිකර විය. ශක්තියට අමතරව නිර්වාදයත්වය අත්‍යවශ්‍ය විය. පූජාවලට නිශ්චිත කප්පද කිරීම, නිශ්චිත භෝජනවල රුධිරය එකතු කිරීම සහ නිශ්චිත උස්කීම් හා ස්ථානවල ඉස්ම ඇතුළත් විය. ස්ථාවර ඉරියව්වක් පවත්වා ගැනීමට නොහැකි පූජ්‍යකයෙකුට චරිතරය වැරදි ලෙස යෙදිය හැකිය. ඕනෑම වගරුමක් හෝ බීම දැම්මක් හුදක් අවුල් ජාලයක් ඇති කළේ නැත. ඒ චරිතරම් කොළ දූෂණය සතුන් අපත්‍යම් සහ ශුද්ධ සේවයට බාධා කිරීමේ අවදානමක් ඇති කළේය. මෙංගුලේ දිනවලදී සුනග දෙව්මලිගව භූමියේ පෙර සිටින විට සහ පූජ්‍යකයන් විවිධ ස්ථාන අතර ඉක්මනින් ගමන් කරන විට මන්දගම් චලනයේ තදබදයක් අනතුරු හෝ වෙනත් පූජ්‍යකයන් සමග ගැටුම ඇති කළ හැකිය. දෙව්මලිගව තුළ රාජකාරී සඳහා සම්බරත්වයේ සහ පාලනය අවශ්‍ය විය. පහන් කනුව පවත්වාගෙන යාම පෙන්වීම රටේ සැකසීම් සහ සොඳ දමී දළුවම් පිට අවකාශයෙන් හිසීම් කෝරියවන් විය. පැකිලීමක් යන කෙඩුණු භෝජන හා වගරණ තුළ විය හැකිය. පූජ්‍යකයන් ඔවුන්ගේ සේවය අතරතුර දිග පිය ගණනක සිටගෙන සිටි අතර කර වූ පූජ්‍යකයෙකුට වඩේ වන ආත්‍යයක් හා තීට්ටුවක් ඇති විය හැකි අතර ඒ වැරදිවලට තුඩු දිය හැකිය. පෘතුරේදී පූජ්‍යකයන් මරු කළ අතර සොලගින් පූජ්‍යසනය මතට ගෙන යන ගැන පුපුරා වන හදිසි අවස්ථාවන්ට ඉක්මනි ප්‍රතිචාර දැක්වීමට සිදු විය. තත්පර ගණනක් වැදගත් වන විට සෙමික් චලන හැකියාව ප්‍රතිචාරය පෙරමද කළ හැකිය. අල ඉවත් කිරීම, භෝජන පිරිසිදු කිරීම සහ ජලය කළමනාකරණය කිරීම වන සරල කාර්යයන් සඳහා පවා ස්ථිර පොදු අත්‍යවශ්‍ය වූ ලස්සන සුළු තත්ත්වයන් ඇතුළත් වේ. සතුන් හැසිරුවීමටද ස්ථාවරත්වයක් අවශ්‍ය විය. සේම කර තිබුණද සතුන්ට පයින ගැසීමට හෝ ඇදීමට හැකිය. දොරුවල පොදු ඇති පූජ්‍යකයෙකු පිහියක් අල්ලාගෙන සිටියදී සම්බරත්වයේ නැති වූ තමාට සහ අන් අයට අනතුරක් කළ හැකිය. පූජ්‍යක කාර්යභාරයට අපවිතරකම් සඳහා මිනිසුන් සහ නිවස පරීක්ෂා කිරීමේදී ඇතුළත් වේ. ඒ කඳවුර හා නගරේ ගමන් කිරීම අදහස් කළේය. චලන හැකියාවකින් තොරව ඉටු කිරීමට අපහසු කාර්යයක්. මේ හේතුව නිසා දිව්‍යන් වහන්සේගේ නීතිය අභය භූමියේ සාතුන් පූජ්‍යකයන් දෙදෙනාම ආරක්ෂා කළේය. කෙර වූ පූජ්‍යකයෙකු වටිනාකමක් නැති අයෙක් ලෙස නොසලක අතර ඔහුව පරාජීවන් පෙටම් කළද නැත. ඔහු ශුද්ධව රැකබලගත් අතර පූජාවලින් කැමට අවසර ලැබුණ ලෝ. වෙස 1 වස 2 සෙම කරන ලද්දී ඔහුගේ පූජ්‍යක අන්වයත්වයේ නොව වඩාත් අන්තර්දායක සහ නිර්වාදයත්වයේ මත්‍රද පවතින රාජකාරිවලට ඔහුගේ සහභාගීත්වයයි. එය මනුෂ්‍ය සීමාවක් වූ අතර දිව්‍යන් වහන්සේගේ ගෘහේ ශුද්ධකම ආරක්ෂා වන අතරම පූජ්‍යකය අනවශ්‍ය අවදානමකින් නිදහස් වන බව සාතික කළේය. අපගේ පාඩුම්
කෙසේ වෙතත් අලුත් ගිවිසුම් දිව්‍යන් වහන්සේගේ කැඳවීම අපි සෑම වෙත වෙහිදී මන්ද අප ක්‍රිස්තුස් වහන්සේ තුළ ශුද්ධ වූ පූජක පිරිසක් බවට පත් වූ ජීවමන් ගල් ලෙස ආත්මික පූජා ඔප්පු කරන්නම් එක්පත් දෙක පහින වෙයි එල්දරුව එක්ත හොය පෙරණ ගිවිසුම ශාරීරික වූද අලුත් ගිවිසුම ආත්මික ජීවිතය තුළ එහි අර්ථය ඉටු කරයි. ඉස්රායලී කරවීම පූජකයෙකුගේ පියවරට බාධා කළ නම් අද ආත්මික කරවීම ක්‍රිස්තුස් වහන්සේ සමග අපගේ ගමනට බාධා කරයි. හබරුව 13 අපට අවවාද කරන්න එබැවින් එල්ල වටිනා අත්සා දුර්වල දනේස ශක්තිමත් කරන්න අපගේ පදුවලට කලින් මාවත සුදන්න එවිට කර වූද සන්ද බාරිෂ්ඨ නොව ඒ වනුවට සෙවවන ඇති මේ අර්ථයෙන් ගත් කළ කරවීම යන අපගේ පියවර අවනිශ්චිත පකලින් හා වෙනතකට යොමු කරන හදවත් මිනිසු හා පරද්ද ඕනෑම තත්ත්වයක් එවිට අපගේ සේවයේ අවදානම් අපුරකට සහ පලරහිත බවට පත්වී. මෙය පෙනෙන්නේ කිසිදු ආත්මික කරවීම යන දිව්‍යන් වහන්සේ සමග ඇති දුර්වල වූ ගමනක පකලින් ඇදහිල්ලක පසුබට වන කිකරකමක් ආරම්භ වූ නතර වන පිරිමයක් හා පීඩනය යටතී කරුවන් බලාපොරොත්තුවක්. මොසේස් වහන්සේගේ රජයේ දවසද එවැනි දුර්වලකම් සෙව කිරීම අනෝගතවකුත් යසේ දුටුව කර වූ තැනැත්ත මවක් මින් පෙන්න ඇති යසේ 35 හොය යැයි ඔහු පරිකාශ කළ වටේ. කාර්ය 3 පරිච්ඡේදයේ ක්‍රිස්තුස් වහන්සේගේ බිලියන් පත්ස් තුලින් ස්පර්ශ වූ දෙව්මලිගව දුරටුව සිට කර වූ මිනිස පෙන නැගිමිනි. ඇවිදිගස් දෙව්මලිගවට ඇතුළු වූවට අපට ජීවමන් චතුරයක් දැකගත හැකිය. කාර්ය 3:8 අනගරහේ අපිව සදහටම කරවන්නට ඉඩ නොදේ. එය නමස්කාර කිරීමට හා සේවය කිරීමට අපිව සේව කරයි. එහෙත් ක්‍රිස්තුස් වහන්සේගේ සේවය සඳහා අප යටත් වන තුර අපි නමින් පූජ්‍යකයන් ලෙස සිටිය හැකි නමැති කාර්යවන් ඔවුන් තවමත් දෙගඩියවෙන් සිටිය හැකිය. මෙම කරවීමට හිත කීපයක් ශුද්ධ ලියවෙල්ල අපට පෙන්වයි. සමහර විට එය දෙබඩ ස්වභාවයෙන් පැමිණෙන කිරුමල කණුදී මත දෙකක් අතර දෝලනය වූ ඊශ්‍රායල්වරුන් මෙන් එක් රජාවලේ 18 වසයක හා සීලෝ ආකාරයෙන් අස්ථාවර වන යකුබගේ පුතු සඳහන් සැක කරන තැනැත්තා මෙන් යකුබ 1:8 මේ විශ්වාසයේ නීති අචලවන් නීති තේරුණ වලින් යුතු පකලින් පියවරක. වෙනත් අවස්ථාවලදී ඒ පාපොච්චරණය නොකළ පාපයෙන් හා නරක පොළොදු රැගෙන යමින් වළංග ඇදගෙන දෙවන්නට උත්සාහ කරමින් පැමිණි. හබරුව 12 එක්සෑම බොරුකම් සහ පාපයක්ම ඉවත් කිරීමට අපට ආරාධනා කරන අතර ගලත් 5:16 දිහත් අපට මතක් කර දුන්නේ අප මාසේ තුෂණෝ ඊට නොකරන පිණිස ආත්මයන් වහන්සේ විසින් ගමන් කරන ලෙසයි. බෙදුණු සංහිඳියාව තවත් කරවීමක් එහිදී විසඳු නුගත් වැරදි උලොක් වූ සන්දයක් මොන් කාර්ය කරයි. තාත්තකම් බොහෝ දෙනෙකුට කරදර කරන අතර ඇදහිල්ල ගමන් මන්දගම් කරන නිසා හබරුව 15 පූජාවට පෙර සංහිඳියාව පැමිණිය යුතු බව යස්වාන්සේ අනුකල සැක මතු 5:4 වචනේ සහ යචනව නොසලක හරීම තවත් ආකාරයක කරවීමක් ඇති කරයි. අපගේ පදුවලට පහනක ගතවලේ 19 105 සහ යචනව රටුවක් කාර්ය 4 නොමැතුව අපි උන්වහන්සේගේ ආලෝකයෙන් ගමන් කරනවා වෙනුවට මතකයෙන් ඉදිරියට පකුලිමු. මනුෂ්‍ය බයදී උගලක හිතපදේශ විසිනෙවෙයි වසේ 5 සම්මතයකින් පසුබස් අන්තයකය පත්ස්මන් ගලත් දැක් 11:14 අපි සතියෙන් නිර්භේතව ඉදිරියට යයුතුවට පැත්තට කරවීම. ධර්මමයි අපගමනේ යන සිංගසගේ පියවරයි. නොමර සේම ධර්ම සුළඟකින් මෙහට මෙහට තල්ලු කරනු ලැබේ. පස 4:14 සතියේ වචනය නිවැරදිව බදුදමින් ලැබෙන ස්ථිර මොහොතක් නොමැතිව සිටිත් දක් තමත් දක් 15 හදවත් ඇති පළමුදී ගමන් කරේ. යහන අනතුරු අංගවන්නේ ලෝකයට පිරිමි නොකරන්නේ එක යහන දක් 15 දෙහත් මෙකින් සිදු දේපල වෘත්තීය හා පරිශ්‍රව සඳහා වූ සැඟවුණු පක්ෂපත්වයේ අපිව වෙනත් මාවතවලට ඇදදමයි. හබරුව පුති මන්දගම් බව සහ ඇසීම් මන්දගම් බව ගැන කතාකාරය හබරුව 5:11-14 අපි ගුරුවරුන් විය යුතුවට අපගේ පියවර කොට කරන අලසකමක්. ලොවදකයා උදැසන හදවත් එල්දරුවතන් 14-19 තවත් කරවීමක් එය නටකර වැටීමක් නොව උදයාගේ නැති කරන මන්දගම් ගමනක. කාර්යරහිත ඇදහිල්ල තවත් එක් කෝරියාවක් නොමැති පාපොච්චරණයක් නිෂ්ඵල ලෙස එල්ලන් කකුලෙමුණි හිත්පදේශ වෙසේ හය හිත. යකුබු එය පැහැදිලි කරය කාර්යරහිත ඇදහිල්ල මොළොජ යකුබු දහොත්. පූජ්‍යෙක් තන්තුරයක් සඳහා මෙය මෙතරම් බරපතල වෙන්නේ ඇයි? මේකිනිසද පූජ්‍යෙක් සේවයට ශුද්ධ දේවල් ස්ථාවර පොදු අවශ්‍ය වී.
පූජ්‍යකයන් යහවාගේ නමේ දැරියේ අන් අය වෙනුවෙන් මැදිහත් වන අතර ශබරචිය හැසිරුවේ. අපගේ පියවර අස්ථාවර නම් අපි දිව්‍යන් වහන්සේගේ වචන වෙගරුම් අපි අක්කරකම නිසා ක්‍රිස්තුස් වහන්සේගේ පූජ්‍ය වෙගරුම් විශ්වාසය බැඳ දැම්මේ සාක්ෂි විසුරුව හැරෙන්නෙමු. පරණ අභිය භූමියේදී ලෙස යමින් දූෂණය හා පූජා අපත්‍යම් සිදුවිය හැකිය. අලුත් ගිවිසුමදී ඒවා ආධාරය වීමෙන් අවිශ්වාසය සහ බැඳුණු සාක්ෂිය ඇති කරයි. කැඳවීම වන්නේ කරවීමක් නොමැති බව මව පෙමනව ක්‍රිස්තුස් වහන්සේ තුළ සේවයේ සොයමයි. තවද සේවය ලබාගත හැකිය. දුර්වල ධනේශ ශක්තිමත් කිරීමට සහ කලුන් මාවත සිදීමට හබරුව 12:17 අපට පැවසිය. එයින් අදහස් කරන්න වෙලාවල හඳුනා ගැනීම දුර්වලත පාපොච්චරණය කිරීම සහ අපව නැවත නැවතත් පෙරළ දෙමින් බාධක ඉවත් කිරීමයි. අපේ ආත්මයන් වහන්සේ විසින් ගමන් කිරීමට කැඳවනු ලැබූ ගලත් 5 වස 5 දිනපත යටත් වූ පුරණ පොරදි වෙනුවට ආත්මයන් වහන්සේ විසින් මෙහෙයවන ලද නව පරිදි ආදේශ කරමින් අපගේ මිනිස් දිව්‍යන් වහන්සේගේ වචනයෙන් අලුත් වූ ක්‍රම 12:1 එවිට කෙකරකම් නැවතත් නමස්කාරයේ බවට පත්වී. අපි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සමගද පියවර තිබීම එකිනෙක දෙරීමත් කර අවවාද කිරීම හබරුව 10 වස 4 වස 5 මන්ද 3 ගමන් කරන්නන දිගු කලක් කරුවත් දිව්‍යන් වහන්සේට පාපොච්චරණය කරමින් සහ පවිත්‍ර කරමින් ශක්තිය යථා තත්ත්වයට පත් වූ යකුබු 5:16 යහන එක්නෙවෙයි. වචනේ පුහුණු කිරීම පියවර ශක්තිමත් කාර්යය ඇසුම් පමණක් නොව කිරීමද යකුබ 1 වස 2 වස 5 සියල්ලටම වැඩි අපි අපගේ ඇසියස් වහන්සේ වෙත ස්ථිරව තබා ගැනීම හබරුව 12:1 නැගිටින්න ඔබ යහන් ගැන ඇවිදින්නේ යහන් 5:8 කිය තවමත් පවසන්නේ උන්වහන්සේ සහ තවමත් කර වූ පොදු පරිතියෙන් පෙන්වන්නට සලස්වන්නේද උන්වහන්සේ කාර්යයන් 8 පින්තරේ සරලී පෙරණ නීති කර වූ අය බැහැර කරමින් පූජ්‍යසනය ආරක්ෂා කළ නමුත් අලුත් ගිවිසුම් කර වූ අය සේව කරමින් පූජ්‍යසනය ආරක්ෂා කරයි. අපි දුර්වලකමින් නිසුදුස්සන් වෙන්නේ නැත. නමුත් යථා තත්ත්වයට පත් කිරීමට ආරාධනා කරනු ලැබේ. අපගේ කෙරවීම අවසානයේ නව ක්‍රිස්තුස් වහන්සේ තුළ ඒ පම්මක් විය හැකිය. අපගේ පක්ලම් කඩසරකම් බවට පත්විය හැකි අතර අපගේ දෝලනය වන සමහර විට ශක්තිමත් එසේ සහ ආමන් බවට පත්විය හැකිය දක් කරනත් 1:20 යසයාගේ පොරොන්දුව තවමත් පවති. එවිට කර වූ තැනැත්තක් මවක් මින් පෙන්න ඇති යසේ 35 හොය යචීරුව පියන නිහව එල්ල වටින අති උසල් දුර්වල ධනහිස්වලට ශක්තිය දුන්න. අපගේ පොදු ඉදිරියේ කලින් මාර්ග සකස් කර ඔබගේ මාර්ගවල අපගේ පියවර මෙහෙයවන්නේ ඔබගේ දියවන් ඉවත් නොකර සූපත් වූ දෙයත තත්ත්වයට පත් කරන්න ස්ථිර හා ඇදහොළුවන්ත හදවත් ඇති වූ ආත්මයන් වහන්සේ විසින් ගමන් කිරීමට අපට උගන්වන්න ඔබගේ නමයට මෙහිමයි ගැනීමෙන් ශුද්ධ වූ පූජක පිරිසක් ලෙස අපට සිටීමට ඉඩ හැරෙන්න. ආමීන්.